යාළුවනේ ඔන්න අපි පන්සලක් බලන්න ආවා. මේ පන්සල තියෙන්නේ ජේජුවල. අපි නිවාඩු දවසක් හම්බ වෙලා ජේජුවලට චාරිකාවක් ගියා. ඒ මොහොතේ දකින්න ලැබුණු පන්සලක් තමයි මේ ඔබට දකින්නේ. මේ පන්සල මාරම ලස්සනයි. කඳු පන්ති අතර තියෙන පන්සලක් මේ පන්සල. අපි ඉස්සරහට ගිහින් පොඩ්ඩක් බලමු. ඔය ඈතින් පේන්නේ ඒ පන්සලේ තියෙන එක්තරා පිළිම තියෙනවා. ඊට පස්සේ පොකුණු තියෙනවා. ඊට පස්සේ අර ඈතින් පේන්නේ අලුතින් පන්සලක විහාර මන්දිරයක් හදන එක. ඔය තනින් තන තියෙන්නේ එක පන්සලේ තියෙන විහාර මන්දිර. එතකොට බුදුන් වදින ස්ථාන. එතකොට අපි පොඩ්ඩක් තව ඉස්සරහට ගිහින් බලමු. මෙම පන්සල පිහිටලා තියෙන ස්ථානය මාරම ලස්සනයි හොඳේ. ජේජුවලට આવොත් වලට මේක බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ පන්සල් හදලා තියෙන්නේ අර කොරියාවේ පරණ ගෙවල් වලට ආකෘති වලට අනුව තනිකර ලීයෙන්ම තමයි මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මෙතනින් තමයි පන්සලට ඇතුල් වෙන්න තියෙන්නේ. අපි පන්සලට ඇතුල් වෙලා බලමු. මේ පන්සලට ඇතුල් වෙන්න තියෙන දොරටුව අපි එතනින් ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. පන්සලේ හැමතැනම මල් හදලා එක ඒ කට්ටිය රාවේනික දේවල් හදලා තියෙනවා. මේ සම්පූර්ණයෙන් ගොඩනැගිලි මේ දොරටුව හදලා තියෙන්නේ දැව වලින්. ලස්සනට කැටයම් කරලා ලස්සන චිත්‍ර ඇඳලා එහෙම තමයි මේක හදලා තියෙන්නේ. මෙතනින් අපිට දකින්න තියෙන්නේ ඒලා අර විශ්වාස කරන දෙවිවරු වගේ රූප කැටයම් පිළිම 4ක් ගොඩනගලා තියෙනවා නිකන් අර ආරක්ෂාවට වගේ. මෙතනින් ඇතුළට අපි ගිහින් බලමු. මේ හැමතැනම තියෙන්නේ අර එක සමාන එකම ගොඩනැගිලි වගේ දේවල් තමයි මේ පිහිටලා තියෙන්නේ. අපිට අර එකම වගේම තමයි පන්සල දකින්න හම්බෙන්නේ. මාරම ලස්සනයි. ගොඩනැගිලි එකම ආකාරයේ වහලවල් එකම ආකාරයෙන්ම එකම විදිහට දැවයෙන් තමයි කරලා තියෙන්නේ. හරිම නිස්කලංකයි. වටපිටාවේ මල් හදලා තියෙනවා. මාරම ලස්සනයි. මං ආවේ මගේ යාළුවොත් එක්ක. මෙතන මේ තියෙන්නේ අපේ චෛත්‍ය වගේ අර චෛත්‍යයක් වන්දනාමාන කරන්න හදපු අනුරුවක්. අපි පන්සල ඉස්සරහට ගිහින් පිටිපස්ස බලනකොට පේන ආකාරය තමයි පේන්නේ. මාරම ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න. ජේජු දූපතේ තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. අර පන්සල් වල තියෙනවා අර පහන් පත්තු කරන් තියෙන ඒ වගේ දේවල්. එතකොට මල්, එතකොට බුදුන් වදින ස්ථාන, විහාර මන්දිර, චෛත්‍ය. අපේ අර ශ්‍රී ලංකාවේ පන්සල් වලට සමානව මේ පන්සල් තියෙනවා. මේකේ ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් තියෙන්නේ අර ගොඩනැගිලි හදලා තියෙන එකම විදියට. මෙතන තමයි බුදුන් වදින තියෙන ස්ථානය. අපි යනකොටත් අර අපේ පිරිකර උදේ දෙන හීල් දානේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මේ තමයි විහාර මන්දිරය. ශ්‍රී ලංකාවේ තියෙන විහාර මන්දිර වලට සමානව මේ මන්දිරත් ඒ ආකාරම අලංකාරව කර දක්වලා තියෙනවා. අපි යනකොටත් එතන කොරියන් අම්මා කෙනෙක් බුදුන් වදින ගමන් හිටියේ. හරිම ලස්සනයි මේ පරිසරය ලස්සනයි. ඒ වගේම මේ විහාරස්ථානේ මාරම ලස්සනයි. මම ඔබට එන්න කියලා ආරාධනා කරන මේ පන්සල බලන්න.